නචනති මේරු රිවාති වායුනා වජිර නිවන විඤ්ඤතේ ඝන වජිර පර්වතේ කිසිවකින් බිඳන්න බෑ පඩන්න බෑ අන්න ඒ වගේ තමිද මතෝ කටිනන්ති උච්චති මේ කටින ජීවරයෙන් විපාක දෙන අවස්ථාව වෙන කිසිම අකුසල කර්මයකින් ඒ විපාකේ යටපත් කරන්න බෑ ඕ ශක්ති සම්පන්න මේ මං කියු කරුණ වගේ කම්පා නොවෙන නොසෙල් වෙන වජිර පර්වතයක් නිදන්න බැරුවා වගේ ස්ථීර සාර භාරවත් වකට තමයි කටිනේ වෙලාවේ කතා කරන්නේ. සිවුරක් මුල් කරගෙන වස්ත්‍රයක් මුල් කරගෙන බුද්ධ ආඥාව අනුව ශික්ෂාවන් ඇතුළත් වෙලා පවතින උදාර පින්කම. උදාසන පෙරහැර කරගෙන මේ තායට මේ අපේ අම්මලා වැඩම කරගෙන ආවා මේ සියලු දෙනා විශාල පිරිසක් ශාලාව පිරෙන්න පිරිස ඉන්නවා එළියෙත් ඉන්නවා බොහොම හොඳයි පින්නතුනි අවුරුද්දකට මේක සැරේ කරන්න ලැබෙන්නේ ආයේ නැවත වරක් මේ කටිනියක් ලබන අවුරුද්ද වස්වසල පවාරණය කරන තුරු කිසිවෙකුට කරගන්න ලැබෙන්නේ නැහැ අද තවත් විශේෂ තියෙනවා මේ අපේ මව්වරු ගෙදර ඉඳගෙන දානේ හදනවා මොකටද අපේ පන්සලේ අපේ විහාරස්ථානයේ අද කටින පූජාව කටින පූජාවට ගෙනියන්න අපි මේ දානය හදන්නේ කියලා හිතගෙන අර උයනකොට වියනකොටම මේ ඔක්කොම සාමික බවට පත් වෙනවා. වෙනදාකවත් එහෙම වෙන්නේ කිසි දවසක වෙන්නේ නැහැ. මේ තමයි පින්වතුනි බුදු අණ බුද්ධ ආඥාව පවතින හැටි. දැන් 3 නමක් 4 නමක් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මේ කටිනේ පූජා කරගන්න ලැබෙන්නේ නැහැ. 5 නමකට වැඩියෙන් ඉන්න ඕනේ. උපසම්පත්තියටපත් වෙච්ච සංඝයා වහන්සේලා 5 නමක් ඉන්න ඕනේ. 5 නමකට වැඩියෙන් 100,000 ලක්ෂයක් කියත් ඒකේ වෙනදක් නැහැ. ඉතින් ඒ ගානට වඩා 5 නමකට අඩු වුණා නම් 4 නමකට පූජා කරන්න බෑ. 3 නමකට පූජා කරන්න බෑ. 2 නමකට පූජා කරන්න බෑ. 1 නමක් විදියට පූජා කරගන්න ලැබෙන්නේ නැහැ. ප්‍රමාණවත් ආකාරයට මහා සගරුවන වැඩම කරගන්න ඕනේ. ඒකත් දැන් ඉෂ්ට වෙලා තියෙනවා. දැන් 5 නමකට වැඩියෙන් උපසම්පත්තියටපත් මහා සගරුවන මේ ස්ථානේ වැඩ ඉන්නවා. මේවා දුර්ලභයි. ලේසි පහසු නෑ. ඉතින් මේ පින්වත්නි දැන් මේ කටිනේ උපමා කරලා තියෙනවා සක්විති රජ කෙනෙකුට. චක්‍රවර්ති රජවරු අපිට දකින්න ලැබුණේ නැහැ. මේ කාලේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියාම ඊළඟට මෙතේ බෝසතාණන් වහන්සේ බුදු පදවියටපත් වෙනවා.